පුළුවන් ආකාරයට තැන්පත් වෙන්න. ආයතන සියදෙනා වැඩම කරන්ට යෙදුනේ අති ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සදා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාර්මික බෞද්ධ පින්වතුනි, අපේ ප්‍රසන්න මහත්මයා නෝනා මහත්මියත් දුවා දරුවනොත් ඒ වගේම තම දයාබර සොහොයුරු සොහොයුරියන් ඒක රාශී කරගෙන මේට 3 මාසයකට පෙර මියන්ට දුනා වූ වර්ණෝයිටගේ විමලාවතී පාසිකා මෑණියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම සඳහා 3 මාසයේ ධර්ම දේශනාව පවත්වන්නට සූදානම් වෙන අවස්ථාව. ඒ අනුව ප්‍රසන්න මහත්මයාට මංගව මහත්මයා ආශ්‍රය නිශ්චය කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් ඉන් එක් නමකට ආගමේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ආරාධනා කරන්න කියලා. මේ පෞල් ලේඛකයේ පිළිබඳව සඳහන් කරනවා නම් බොහොමත් ගෞරවයෙන් යුතුව අපේ මේ ගම්මානයට වැඩම කරන්නට යෙදුන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමට මම බලාපොරොත්තු වෙනවා. විහාරාධිපති අති ගෞරවනීය ගුරු දේවෝත්තම නායක නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් ඒ වගේම අපේ ප්‍රසන්න මහත්මයා සහෝදර සහෝදරියන් පිරිස වෙනුවෙන් මම උන්වහන්සේව බොහොමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. පිළිඅර ගනිමින් කාවමේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මම උන්වහන්සේට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. මුනිදාං සාරය ශ්‍රාවක ඔබට බාරය සාදුකාරය කියමු තෙවරක් නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata viramani sikkhapadang samadhiyami Adinādāna viramani sikkhapadang samadhiyami Kāmisu miccācārā viramani sikkhapadang samadhiyami Musāvādā viramani sikkhapadang samadhiyami Suramīraya majjapamā dattānā viramani sikkhapadang samadhiyami Tisaranena saddin pañcasīlaṃ dhammaṃ sādhukaṃ surakkitaṃ katvā Appamādena sampādīt සදහවත් සිල්වත් ගුණගරුක පින්වතුනි විශේෂයෙන් අපි අද මේ සූදානම් වෙන්නේ වහන් විටදී විමලාවතී මෑණියන් වහන්සේ මෙලව හැරදා ගිහින් 3 මාසයක් පිරීම නිමිති කරගෙන එමස් පූර්ණ මහා පින්කමේ සමාරම්භය සනිටුහන් කරමින් සබ්බ දානං ධම්ම දානං ජිනාති යන ලෝතුරා බුදු වදනානුව යමින් ලොව පවතින දාන අතර ශ්‍රේෂ්ඨතම දානමය පින්කම ලෙසින් සැලකෙන ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. රැස්වන්නා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් විමලාවතී මෑණියන් වහන්සේට අනුමෝදන් කරන්න සසර ගමන සෝපත් භාවයට පත් වෙලා ඊතා ඉක්මනින් සසර ගමන කෙටි කරලා නිර්වාණ අවබෝධයට පත් වෙන්න කියන උතුම් සත්පුරුෂ හැඟීම් සිතුවිලි හදවතේ ඇති කරගෙනයි මේ පින්කම සූදානම් කරගත්තේ. විශේෂයෙන්ම තව පින් දෙනවා හැලඹගේ ධම්මපේම මියගිය මීට අවුරුදු 1මාරකට ඉහතදී විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඒ නැසී ගිය ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පූර්වකවත් සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ පින්කම සිද්ධ කරනවා. SD චන්ද්‍රසේන බෑන, ඒ වගේම WA උපුල් ප්‍රියජනක බෑන, ඒ වගේම SD සුසංජිත් ශාන්ත කුමාර රණවිරු පුතණුවන් යන මේ ශීල දෙනාටත් පවුලේ සෑම ශීල දෙනාටම සිත ශාන්තිය පතමින් මේ පින්කමට ආවතිය සම්බන්ධ වුණ අනුමෝදන් වුණ සම්මාදන් වුණ සෑම ශීල දෙනාටම සිත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් අපි මේ පින්කම පවත්වමු. විශේෂයෙන් මීට 3 මාසයකට ඉහතදී ඔබේ අම්මා ඔබ අතර සුජීවත්ව හිටියා. 3 මාසයක් ඉහතදී ඔබ සමග ඉඳපු ඒ අම්මා මෙලව හැරදා ගිහින් මාස 3ක් පිරෙනවා. ඒ සදාදරණීය මාතෘ ගුණයන් සිහිපත් කරමින්
උතුම් මෞපිය ගුණානුස්මරණය තමයි තුන් මාසයක් වෙන මොහොතේ මේ සිද්ධ කරන්නේ. එසේනම් අපි මේ පින්කම ආරම්භ කරමු. මූලිකව තුනුරුවන් ගුණ සිහි කොට වන්දනා කරමු. සියලු දෙනාම මේ කවි සහ ගාථාවන් අවසානයේදී ශබ්ද නගලා සාදුනාද පවත්වමු. දීපනාත මුනි සැසිතිලෝ ගුරු වන්දේ භගවන් අරහන්තං වීර විසරද මාර පරාජිත වන්දේ සුඛතං භගවන්තං වන්දේ සුඛතං භගවන්තං සාදු රාජ විරාජිත වීර වීර මුනි වන්දේ බුද්ධං භගවන්තං ශාක්‍ය සීයදාර ගෝතම මුනි රාජ වන්දේ වන්දේ භගවන්තං වන්දේ වන්දේ භගවන්තං लोकनाथ मुनि धम्मराज गुरु वंदे धम्मं अरहन्तं स्वाकात संदीप्तिदं राज वंदे धम्मं भगवन्तं वन्दे धम्मं भगवन्तं ब्रह्मसुराजित कोकिलवासन प्रिय मधुरं श्री सन्दमं शाक्य सीय मुनि देशित मन आर वंदे वंदे सन्दमं वंदे वंदे सन्दमं लोकवरामत सार सुपूजित वंदे संगं भगवन्तं सुपति मंग निशोधन ज्ञानित वंदे संगं भगवन्तं वन्दे संगं भगवन्तं आहुनीय दार दक्षिणीय पुण्यं केतं साक्षी मुनि ओरस सारस वंदे मुनि आर्य सांगं वंदे मुनि आर्य सांगं
අපමණ බුදු ගුණ මට සේවේවා ඊ බුදු සිසිලෙන් සිත හිමි වේවා තුම් තෝජිත බුදු ගුණ කවිදං සිසිලට බුදු ගුණ සම්මා සම්බුදු හිමි ගුණ සාරයි බුදු ගුණ ලොව තුල මන දහං පාද හරි සෙලලාරයි සම්බුදු සමිඳුට මිරාට බාරයි භගවත් තුල දම් රස දහම් කිරණ දාස දෙසලෝ පැතිරු ඊමාදං කාන්ද වන්දිනෙමි සගාරු කහවත දරමින් ලොව සෙත සදු මුනිදම් කන්ද රාකෙමින් ගුණ මොදු දහං සිසිල ආදවත් තුල පේදු මා සංග ගුණයට වන්දිනෙමි සාදු යෝරං දේවේ හිමි වැඩ ඉන්න සංගුම් පිරිවාරා දිසුදන් වන්න සුගත තථාගත ගුණ මල් ගොන්න ඒ බුදු බලෙන් අප වට සෙත් වන්න කරුණාමිත් ගුණ නිති දෙන සුවය පිරිසිදු සිත තුල මුනි ගුණ වැඩිය තවා කුසල දං තුල ආපසිය පිහිනමු ධම්මම නදිය සදේවත් සිල්වත් ගුණගරුක පින්වතුනි අදවම ඔබට දේශනා කරනු ලබන්නේ අප මහා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් ගමට විශේෂයෙන් පිය රජතුමා ඇතුළු තමන්ගේ නෑයන් බලන්නට ගිය ඒ අසිරිමත් බණ කතාවයි අපි මෙතන සිට එය සවන් දෙමු. කාවේ රාස දහං රාස යන දෙක එකටගෙන අද බණ
සැදැන් යොමා තමසිත හා කායද මන එම පින් බාලෙන් මතුවම සැප ලබනු මැන කවියෙන් පැවසුවත් බුදු බණය ගැදියෙන් පැවසුවත් බුදු බණය එහෙන් පින්වතුනි ඇති කරගෙන විනය සදං ආසනු මැන ලැබුමට ලොතුරු දානය අප බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් ගමට වඩින්න තීරණය කළේ කාළුදායි අමාත්‍යවරයාගේ ආරාධනයෙන් එදා සුද්ධෝදන මහරජතුමා රාජ සභාවක් ඇඳවලා කියනවා මාගේ පුතණුවන් බුදු බව ලබාගෙන රජගහනුවර වැඩ ඉන්නවා මගේ පුතා මගේ මේ උපන් ගමට වැඩම කරවා ගන්නට පුදුමාකාර ආශාවකින් ඉන්නේ අවුරුදු 6කින් පුතා නෑ දැක්කේ ඒ නිසාන්න කාළුදායි අමාත්‍යවරයා ඉදිරිපත් වෙනවා රජුනි මම ඔබ පුතණුවන් වන බුදුරජාණන් වහන්සේ වැඩම කරවාගෙන ඉන්නම් හැබැයි මට ඒක අවසරයක් දෙන්නට ඕන ඒ මොකක්ද මට උන්වහන්සේ ළඟ පැවිදි වන්නට අවසර දෙන්න කියලා ඉල්ලනවා එම අවසරය සුද්ධෝදන මහරජතුමා ලබා දෙනවා ඉන් අනතුරුව කාළුදායි මේ අමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේ අභිමුවට ගිහින් තම උපන් ගමට වඩින ලෙස ආරාධනා කරනවා තාත්තාගේ පණිවිඩය ලබා දෙනවා අවසානයේදී උන්වහන්සේ පැවිදි වෙලා සව් කෙලෙසුන් නසා උතුම් රහත් ඵලයටපත් වුණා රහත් ඵලයටපත් වුණු කාළුදායි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කවියෙන් මග දෙපස ශිරි වර්ණනාව කරනවා තමන්ගේ උපන් ගමට වඩිනකොට මෙන්න මේ වගේ ලස්සන සුන්දර පරිසරයකින් වඩින්න තියෙන්නේ කියලා සෝබාදහමේ අසිරිමත් වර්ණනාවක් කාළුදායි මහරහතන් වහන්සේ සිද්ධ කරනවා අපි අහමු කෙසේද කියලා නැත සිතලක් පවතින උණු සුම සැපය එළඹි තිබෙන කාලය ගමනට කැපය වැඩි තිබෙයි රෝයිනි නාදී ඔපය පොලිය සැකිද කුල වෙත ඔස වනු දෙපාය ගොවියෝ සීසාතියක් බනු බලාගෙන සමුදුර තාරති වෙලෙඳෝ දාන ආගේ දැන වැඩියොත්ගේ බොල්වත වෙත බුදු මහරාමින පැතුමන් නීතුව අනු ඇත ආම සුවේදෙන සංගසුවරිදින මාදෙව් පුත්ම සිටි පිය රජු පුතුනෝ දැන ඇත සෝ
සමිඳොනි වඩිනු සුදෝන් රාජු බලා සිටී. සුද්ධෝදන මහරජතුමන් බුදුරජාණන් වහන්සේ වඩින තුරු බලා සිටින බව කියනවා. එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ 20000ක් වූ මහා සංඝරුවන සමග කිඹුල්වත් පුරේ බලා පිටත් වෙනවා. මේ යන ගමනේදී විවිධ පාරිසරික වර්ණනාවන් පිළිබඳව තමයි ඒ කාලුදායි මහරහතන් වහන්සේ දේශනා කළේ. ඉන් අනතුරුව උන්වහන්සේ ආරාධනාව පිළි අරගෙන තමන් වහන්සේ උපන් ගමට වැඩම කළා. මේ වැඩම කළ මොහොතේදී ශාක්‍ය වංශිකයන් බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේට වඩා වයසින් බාල ශාක්‍ය කුමාර කුමාරිකාවෝ පමණයි වන්දනාවට යොමු කළේ. බුදුරජාණන් වහන්සේට වඩා වැඩි බාල කිසිවෙකු බුදු සිරිපතුල් වන්දනා කළේ නැහැ. අන්නේ මොහොතේදී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය තමසිය නෑයන්ට ඔප්පු කළා. යමා මහ පෙළහර බෑවා ශරීරේ ක්‍රෝම කෝපයක් වාසා අසිරිමත් ජල කඳක් සහ ගිනි කඳක් ෂඩ්වර්ණ රශ්මි මාලාවන් නිකුත් කරමින් වහන්සේ යමා මහ පෙළහර බෑවා. ඒ දකින ඥාතිවරු පුදුමයටපත් වුණා. ඊතරම් බල සම්පන්න ශක්ති සම්පන්න මහා බලයක් අප බුදුරජාණන් වහන්සේට පවතින බව දැනගෙන නෑයන් සියලු දෙනාම බුදුන් වහන්සේගේ සිරිපතුල් වැන්දා. බුදුයිමි නෑයන්ගේ සිත දුටුවා ගිනි කාන්ද ජල කාන්ද බුදු බාඳ විලුවා. තුන්වෙනි වාර සුදොන් ආත්මෝසවා සම්බුදු සමිඳුට කරු සාරු කිරුවා. නයන්ගේ සිත පැවතුණු මානය කින්නට හසු කිතෙල් සාමානය සම්බුදු සමිඳුට පාබහු මානය සිරිපද වැන්දෝ නොමැත ප්‍රමාණය. ගෝතික සෝභාවෝ වල්ලිය උත්තිය මල්ල රජුන් පොත් දුටුමි විත්තිය වැදී දැක සංසාර විමුක්තිය පැවිදිව පෙන්නෝ පින්වල ශක්තිය. අන්නේ යමා මහ පෙළහර දැකලා පැහැදුන ගෝධික සුබාහු වල්ලිය සහ උත්තිය යන රජකුමාරවරුත් එවාගේම මල්ල රජ දරුවනුත් එදා බුදුරජාණන් වහන්සේ අභිමුව පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා. ඉන් අනතුරුව කුමක්ද සිහි වෙන්නේ කියලා බලමු. දමන කොට තමනයන් මගේ සම්බුදු තිලව පියා පැන වූ අසුනේ සිටි කල මල් වරුසා පැතිර ගියා. එම නිමිති කොට පෙරදා දරුවන් දන් දුන්නනියා විසන්තර ජාතකයින් සමිදා පැවිය කියා.
සම්බුදුෙමි පසු දිනයේදී 20000ක් පිරිවර කොට දහවල් දානය සඳහා එළඹුණේය පිඬු සිඟුමට යසෝදරාගෙන් දැන සොදොවොන් ඇඳ පිරුවටගෙන දුව ගොස්නය දියණිගා නොමදෙන ලෙස තම වංශෙට පසුදා දානීට ආරාධනා කරන්න සුද්ධෝදන මහ රජතුමාට අමතක වෙනවා පින්වතුනි. අන්න බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේ ඉඳලා පිඬු පිනිස මාර්ගයක් දිගේ 20000ක් පිරිවර කොට යන්න සූදානම් වෙනවා. යශෝදරා දේවියගෙන් මේ බව දැනගත් සුද්ධෝදන මහ රජතුමා අනිකට ලෑස්ති වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා අනේ බුදුරජාණන් වහන්සේ ඔය වැඩේ කරන්නට එපා. ශාක්‍ය වංශිකයෝ කිසි දවසක හිඟමන් යදින්නේ නැහැ. ශාක්‍ය වංශිකයෝ හරි තේජාන්විත වංශයක් කිසිම දවසක හිඟමන් යදලා නැහැ. අති ගාම්භීර වංශයක්. ඒ නිසා ඔය වැඩේ කරන්නට එපා. අප වංශයට නිගාවක් කියලා කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ කුමක්ද කියන්නේ? උන්වහන්සේ කියනවා රජතුමනි නුඹේ වංශය ශාක්‍ය වංශයයි. හැබැයි මගේ වංශය බුද්ධ වංශයයි. බුද්ධ වංශයේ සියලු බුදුරජාණන් වහන්සේලා පිඬු පිනිස ඇසිරෙනවා. සාරා සංඛ්‍ය කල්ප ගණනාවකට පසුවයි බුදු කෙනෙක් ලෝ පහළ වෙන්නේ. අන්න ඒ ඇත්තන්ට ලෝවාසීන්ට බොහෝ පින් පුරා ගන්නට බුදුරජාණන් වහන්සේලා හමුවන්නේ අති දුර්ලභව අති සීමිත පුංචිම කාලයකට පමණයි. කල්ප ගානක් බලන් ඉඳලායි බුදු කෙනෙක් ලෝ පහළවන්නේ. එසේනම් එම බුදුරජාණන් වහන්සේ දවසකට පැයයි නිදියන්නේ. උන්වහන්සේ සැකපෙන්නේ දවසකට පැයයි. ඊතුරු සෑම කාලයක්ම ලෝක සත්‍යයේ යහපත පිණිස හැසිරෙනවා. අන්න බුදුරජාණන් වහන්සේලා මහා මාර්ගවල පිඬු පිණිස වඩිනවා. අප්‍රමාණ ලෝක සත්‍යයට පින් පුරා ගන්නට. අන්න ඒ නිසා රජුනි අපි බුද්ධ වංශයේ බුදුවරු වෙමි. අපි එම වංශයට අනුගත වෙමි කියලා කියනවා. අන්නේ තේරුම් ගන්න සුද්ධෝදන මහ රජතුමා එතනින් පිටත් යනවා පින්වතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේ එදා තමන් වහන්සේගේ ගමට වැඩම කරලා මොකක්ද ඊළඟට සිද්ධ කළේ? සුද්ධෝදන රජුරුවන්ගේ කීමට විශේෂයෙන් යශෝදරාව බුදුරජාණන් වහන්සේ වඳින්න යන්න කියනවා. ඇය කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මා ළඟටම වඩේවි. එතකන් මා යන්නේ නැහැ කියලා ඇය හිතනවා. බලමු ඇයගේ සිතුවිලි මොන වගේද කියලා. ඉපතුණු දිනේ දීම රාවුල මගේ පුතා රාජගේ ඇරගියා ලෝතොරු සුවේ පාතා හිමියනේ තානියුනත් මාදු ගොඩක ඉතා නොගේ නිවෙනත් දීගෙක ඔබ ගැනම සිතා දායාදයක් කොට දුම් රත්තරන් පුතා රැකගෙන විසුයෙමි මම සෙනෙහසින් ඊතා ආවත් මගේ අතනිට රාජ වරුන් පාතා තනියම විසුයෙමි ඔබ ගැන සිතින් සිතා ඔබ ගියදා පටන් කන
වනදානු මැද ඔබ නුවත් උරන සලකාවිසෝයමි ඔබගේ පිළිසරණ අත්නොවත් මේපා ඔබ නොමැතිව දෙරන දවසට වේලකින් යැපෙතැයි ආසාදන මම ගත කරමි මියනියේ නියායන මිටියසුනක්ම පරිහරණයට සොයාගෙන උසසොන් මාසොන් හලුයෙමි සුවේදෙන අන්න එහෙම සිතනවා ඔබ වහන්සේ ගිහිගේ හැරදා ගිය වසම් පටන් නොයෙක් රාජ කුමරුන් අතිනද පැතුවක් මම ඒ සියලු දේවල් ඉවසගෙන හිටියා ඔබ වහන්සේ කහ පාට වස්ත්‍ර අඳිනව කිව්වම රන්නිදී මුතුමැණික් කබරණ ඉවත හෙළුවා කිව්වම ඒ සියල් ඉවත හෙලා කහ පාට වස්ත්‍ර ඇඳා රජමාලිගාවේ සිරියහන් ගබඩාවන් ප්‍රතික්ෂේප කරමින් කුමරු මහ වනයේ කර්කශ පොළවේ නිදිනවා කියලා දැනගත්තම ඇයද කර්කශ පොළවේ නිදියා ගත්තා මේ සසර ගමනේ ඇය බුදුරජාණන් වහන්සේ නමක් පහළවන්නට ශක්තිය දුන්නා බෝධිසත්වයන්ට මේ මහා ශක්ති කදම්බය යශෝදරාවන් සසර පෙරමන් පුරාගෙනමයි ඇවිල්ලා මේ දේවල් සසර දිගේ සිද්ධ කළේ දීපංකර බුද්ධ පාද මූලයේදී සුමේධ තාපසයා මඩ වගුරේ වැගිරිලා දීපංකර බුදුන්ට ශරීරය ඒ දණ්ඩක් කළා ඒ දණ්ඩක් කරලා පැතුවේ මත බුදු බවයි එදා දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මතු ඔබ ගෞතම නමින් ලොව පහළ වෙනවා ඊට මාගේ අවසරය හිමි වෙනවා කියලා අන්න එදාමයි යශෝදරාවත් මේ බුදු වෙන මේ බෝධිසත්වයන්ට මට මහේශිකාව වෙන්න ලැබේවා කියලා විවරණ ගත්තේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේ ඇයටද විවරණ දෙනවා එයත් එසේම වෙනවා ඔබත් සසර දිගේ එම මහා බෝසතාණන් වහන්සේට ශක්තිය වෙමින් යන්න අවසර ලැබෙනවා කියනවා අන්න එදා ඉඳන් යශෝදරාව පෙරුමන් තමයි ඒ බෝධිසත්වයන්ට ශක්තියක් උනේ බුදු බව ලබන්න දැන් කුමක්ද බලමු සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ නන්දගේ රාජමාලිගාවට වැඩම කරනවා තමන් උපන් දවසේම ඉපදිච්ච නන්ද කුමාරයා ළඟට ගිහිල්ලා එම නිවසේ දානිය වළඳලා අවසානයේ නිවසින් පිටත් යනකොට පාත්‍රය අතර දෙනවා නන්ද කුමරුට දැන් මංගල්‍යයන් තුනක් තියෙනවා එකක් තමන්ගේ රාජ මන්දිරයේ අලුතින් හදලා එම මැදුරට ප්‍රවිෂ්ඨ වීමේ මංගල්‍ය අනෙක් මංගල්‍ය තමයි කිඹුල්වත් පුර රජෙකු වන්නට රාජාභිෂේක මංගල්‍ය අනිත් මංගල්‍ය තමයි සරණ මංගල්‍ය ජනපද කල්යාණිය සමග විවාහ මංගල්‍ය ජනපද කල්යාණිය යනු කවුද තමන්ගේම නැගණියයි රූපනන්දා කියන මේ කුමාරිකාවයි කවුද මේ රූපනන්දා කියලා කියන්නේ මහා ප්‍රජාපති දේවියගේ දියණියයි එහෙනම් දැන් නන්ද කුමාරයාට එම විවාහය සුදුසු නැහැ ඒට හේතුවක් තියෙනවා මහා මායා දේවිය සිද්ධාර්ථගේ අම්මා ඒ අම්මගේ නංගි තමයි මහා මායාවගේ නංගි තමයි මහා ප්‍රජාපතිය නංගිගේ දුව කවුද මෙන්න මේ රූපනන්දා හේවත් ජනපද කල්යාණියයි ජනපද කල්යාණිය සමග වන සරණ මංගල්‍ය නැවැත්විය යුතු බව බුදුන් වහන්සේ තීරණය කරනවා තම සහෝදරියක් සමග විවාහ වීම අම්මා තාත්තා විශේෂයෙන් අම්මලා දෙන්න අක්කා සහ නංගි බවට පත් වෙලා තියෙන මොහොතක ඒ වලකනට උන්වහන්සේ පාත්‍රය අතර දෙනවා දැන් පාත්‍රයේ බුදුරජාණන් වහන්සේ දැන් ගණීවි කියලා බලන් ඉන්නවා හැබැයි ගන්නෙ නැහැ
අන්න නන්ද කුමාරයාට බුදුරජාණන් වහන්සේට දෙන ගෞරවය නිසා පස්සෙන් යනවා මේ රටේ යුව රජ වෙන්න ඉඳපු කෙනා තමයි බුදු වෙලා ඉන්නේ. පාත්‍රය අතට දෙන්න බෑ, ගන්න කියන්න බෑ. එහෙම නියමයක් නෑ. තියෙන ගරුත්වයට පස්සෙන් යනවා. බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. බුදුමි වැඩියා නන්දගේ නිවසට දානින් පසුදාන් දෙසෝවා නන්දට පතදී සමිදා නන්දගේ සුරතට සරසොනිනි ගෝදාරාමිට යන්නට දැන් පත ගාතිතයේ සේතමින්නි කුමරා බුදු එමි පසුපාස යන්නේ ජනපද කලනිට සැලවෙන්නේ ඉස පිරමිනෝයි දුවගෙන යන්නේ හිමියනි මේ කොයිබට දෝයන්නේ අනිකට එනු මෑන පවසන්නේ එවදන ආදරට පතුලේ රැඳෙන්නේ ගරුකම හින්දායි පසුපාස යන්නේ ගරුකම හින්දායි පසුපාස යන්නේ දැන් නන්ද කුමරුන් නිග්‍රෝධාරාමයට ගියාම බුදුරජාණන් වහන්සේ අහනවා පැවිදි වන්නට කැමතිද කියලා. අන්න එහිදී බෑ කියන්න බැරි වෙනවා. අන්නේ අවස්ථාවේදී හා කියනවා. බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් ඒ කියු නිසා අන්න එදා බුදුරජාණන් වහන්සේ නන්ද කුමරුන් පැවිදි කරනවා. දැන් මංගල්‍යයන් 3ක් හිතේ තියෙන නන්ද හාමුදුරුව භාවනා කරන්න විදියකුත් නැහැ. මතක් ඉන්නේ හෙට දවසේ යෙදී තිබෙන මංගල්‍යයන් 3යි. දැන් කුමක්ද සිද්ධ වෙන්නේ? පැවිදි වූ බව ආරංචි වෙච්ච ජනපද කල්යාණිය ශෝක වෙනවා පින්තුනි. කරනට සිටිය දින පෙන්ලෝ අභිෂේක සායුරක ගිල්ලවා නොසේතුව ලෙස ශෝක හිමිනතියෝනත් සේවේ ගාති ගුණනේක අමතක කරනු බැනනන්ද කිසිදාක අභිෂේක ලාභානවතම රාජගේක රාජදේවියක වන්නට පැතු නැති ශෝක අයියෝ බුදු සාමිඳෝ ඇති සිදු කළ දේක මොකින් නැතියෝනා ඉවස නොබෑ මේක මංගල දිනට ආරගත් බාර නැත් සාරී තෙත වාරි වේලා
කඳුලැලි බේරි කුමරෝනි නන්ද වන්නට සිටි ඔබේ බාරි දිව්‍යතිතෙක් ඔබව පිළිබඳ සිත අතනාරි දැන් ඒ ශෝකයෙන් ගලපුණා කුමක් කරන්නද දැන් වෙන්නේ වෙන සිද්ධියක් බුදුරජාණන් වහන්සේ දුන් භාවනාවට හිත යොදා ගන්න බැරි නන්ද හාමුදුරුවෝ මංගල්‍යයන් අභිෂේකයන් සිහි කරමින් පසුතැවෙනවා අයියෝ කුමක්ද මේ සිදුවුනේ විවාහ වෙන්න දිවියේදී රජ වෙන්න දිවියේදී අලුත් රජ මැදුරකට ප්‍රවිෂ්ඨ වන්න දිවියේදී සියල්ලම සුනෝ විෂණු කරමින් සිවුරක් දරාගත්තානි මොකක්ද මම මේ කරගත්තේ කියලා පසුතැවෙනවා දැන් මෙහෙම වෙන අතරතුර තව සිදුවීමක් වෙනවා පින්නතුනි ඒ තමයි අවුරුදු 7ක රාහුල කුමාරයා තාත්තා ගමට වැඩිය කියලා ආරංචි ආවා අවුරුදු 7ක් පුරාවට තාත්තා කෝ කියලා ඇහුවා පෙන්නන්න තාත්තා හිටියේ නෑ තාත්තා කවදම හරි ඒවි කියලා බලාපොරොත්තු දුන්නා යසෝදරාව දැන් අවුරුදු 7යි පුංචි කුමාරට හොඳින් තේරෙනවා අන්න එය අහනවා මෑණියනි දැන්වත් මට මගේ පියාණන් පෙන්වන්න කියලා අන්න අවසානයේදී ඇය සඳුළු තලයේ ඉඳගෙන මහා සංඝ රත්නයේ මැදේ වැඩම කරන අප මහා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා තුරුළු කරගෙන අර ඈත වඩින්නේ පුන්සඳ වගේ බබලමින් ඉන්නේ නුඹේ පියාණන් කියලා කියනවා අන්න බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ විස්තර අංගපසංග සියල්ල විස්තර වන නරසිංහ ගාථාවන් එදා යසෝදරාව කිව්වා මේ නරසිංහ ගාථාවන් වල සිංහල තේරුමෙන් අපි බලමු අදහලා එදා පුංචි රාහුල පුත් කුමරා සඳුළු තලයේ තුරුළු කරගෙන යසෝදරාව පියාණන් හඳුන්වා දුන්නේ අවුරුදු 7කට පස්සේ ජීවිතේ ප්‍රථම වතාවට තමන්ගේ තාත්තා දකින්න සැරසෙන රාහුල කුමාරයාගේ විස්තරය සත්ලකුණෙන් නෙබි රත් සිරිපාදේ දික් වේලොඹෙන් නෙක ලස්සන ගැන්නෝ චාමර චක්‍රවලින් සිතුවං අන්න පුතේ නාර සිංහ පියානෝ ශාක්‍ය කුමාර උතුම් සෝගමාර යුත්මා ලස්සන බොන්සෙරුරේ लोकैते शिव कंसप से दो अन्नपूते नार सिंह पियानो पुंसांद मंडल से देवमिनी सोंपिय उत्तमयाओ मतन तुगेवनी गंभीर गामी अन्न पोटे नार सिंह पियानो अन्न पोते नार सिंह पियानो कत्तीय वंश संभव
පියානෝ ලස්සන උස්මුණ දික්සටනාසේ වස්සකෝගේ වැනි දිස් නැති දැසේ දේතුනුසේ නැමි ඇස් බැමියොත්නු අන්න බෝතේ නාර සිංහ පියානෝ සුන්දර ජීව දේවසං සිංහ අනුමිග රාජ ශරීරේ උත්තම වන්නය වේසිවිරන්වන් අන්න පුතේ නාර සිංහ පියානෝ ගම්බිර වූ සාර දේයනිනාදේ රත්නිරියල්වානු රත්දිවකින් යොත් විසංසය විසංස දත්තබලක් අන්න මුටේ නාර සිංහ පියානෝ අංජන වන්නයිතා නිලගේසේ රංපටසේ පරි ශුක්‍ර ලලාටේ ඕසදිකාරක මිමුණුරෝමි අන්න පුතේ නාර සිංහ පියානෝ නිල්ලාසේ සරණා දරුවෙක් වී පුන්සඳමෙන් සංග රත්නය මැද්දේ සංවරයෙන් එන ගම්බිර තාලෙන් අන්න පුතේ නාර සිංහ පියානෝ අන්න පුතේ නාර සිංහ පියානෝ තමන්ගේ පියාණන් නරසිංහ ගාථාවන් විසේ කියමින් එදා යසෝදරා දේවිය සඳළු තලයේ දුරුළු කරගෙන තම පුත් කුමරාට පියාණන් හඳුන්වා දුන්නා. පුත් කුමරා කුමක්ද කරන්නේ? දුවගෙන ගිහිල්ලා සුනගිල්ලේ ඉලිලා කියනවා පියාණනි මට දායාදී දෙනවනේ කියලා. අන්න දායාදයන් ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේට දෙන්න තියෙන එකම දායාදයයි මේ තමයි සසර දුකින් අත මිදලා සසර ගමනේ ජාති ජරා මරණ වලින් තොර උතුම් නිර්වාණ අවබෝධය පමණයි දෙන්න තියෙන අවබෝධය බවට පත් උනේ දායාදයේ බවට පත් උනේ. පුංචි පුත් කුමරා ඉල්ලගෙන යනවා සුලංගෙල්ලේ එල්ලිලා නිග්‍රෝධාරාමයට ගිහින් නිග්‍රෝධාරාමයේදී පාර කරනවා කාටද? තමන්ගේ මේ පුත් කුමරා පැවිදි කරන්න සරියුත් හාමුදුරුවන් වහන්සේට. සරියුත් මහරහතන් වහන්සේ පුංචි පුත් කුමරා පැවිදි කරවනවා. අන්න ඒදී මේ ආරංචි වෙච්ච සුද්ධෝදන මහරජතුමා බුදුරජාණන් වහන්සේ අභිමුවට පැමිණලා කියනවානේ බුදුරජාණන් වහන්සේ කෙනෙකු පැවිදි කරන විටදී කිසි දවසක එපා දෙමව්පියන්ගේ අවසරයක් නැතිව පැවිදි කරන්න. අන්නේදා බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා සංඝයාට දේශනා කරනවා මව්පියන් හෝ බාරකරුවන්ගේ අවසරයකින් තොරව කිසිම කෙනෙක් පැවිදි කරන්නට එපා කියලා. අන්නේ ඉල්ලීම සුද්ධෝදන රජුගේ ඉල්ලුවේ අති මහත් වේදනාවෙන් රාජකම දෙන්න ඉඳපු සිද්ධාර්ථ ගිහිගේ හැර ගිහින් බුදු වුණා. ඊළඟට රජ වෙන්න ඉඳපු නන්ද කුමරාද රජ වීමට පෙර දිනේ පැවිදි වුණා. හිතට පොඩි අස්සසිල්ලක් හරි තිබුණේ රාහුල කුමරාගෙනයි. එම කුමරාද පැවිදි කළාම රාජකම දෙන්න කෙනෙකු නැති වෙන බව දැනගත්ත සුද්ධෝදන රජු ඊටාම අසරණ වෙලා තමයි ඉල්ලීම කළේ. අදත් මේ ඉල්ලීම ක්‍රියාත්මක වෙනවා. මේ බුදු සසුනේ යමෙක් පැවිදි කරනකොට
දෙමව්පියන්ගේ හෝ බාරකරුවෙකුගේ අවසර ඇතිවයි පැවිදි කරනු ලබන්නේ. එනම් පින්වතුනි දැන් බලමු මොකක්ද අපේ මෙම නන්දහාමුදුරන්ගේ තොරතුරු කියලා. උන්වහන්සේ කුමක් කරනවද කියලා බලමු. බුදුහිමියන් සමගමායන පීට දියේදා ජනපද කාලන කෙවසෝකෙන් පාපුව දාදා වචන ආදේ ඇත උලමින් තාදට කීදා බණ භාවනාවට සිත ගාත නොහැක යෝදා රාජගම මාලිගය මාට සුලෝදේකේ ජනපද කාලන ගුණරුවසී වෙයිනේගේ මානති රාජමැදුර ඇහාට ගිනිගේ කෙලෙසට සිල්රාකිමි මිවිල සට සෝකී පැවිදි වෙසෙමි සාමින්දෝගේ මනාවට මාසිත ඇලෙයි ගීගෙදරම ආගේ කොට දුන්නත් කාමට අංවැදුමට මානාවට කල්යාණිගේ වාදන ඒ භාවනාවට මෙන්න මේ වගේ ආරංචි වෙන බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා ජනපද කල්යාණිය ගැනම සිතමින් නන්දහාමුදුරුවෝ භාවනාවෙන් තොරව කටයුතු කරනවා. උන්වහන්සේ එතනට වැඩම කරලා විශේෂයෙන් නන්දහාමුදුරුවන්ට කුමක්ද කියන්නේ එන්න යන්න තව්තිසාවට උන්වහන්සේගේ දෑතින් අල්ලනවා සමගම බුද්ධ බලයෙන් තව්තිසා දෙව්ලොව නැවී පෙනෙනවා. මේ පෙනෙන තව්තිසා දෙව්ලොව තුල ඉන දෙවි අප්සරාවන් දිහා නන්දහාමුදුරුවෝ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ කල්පනා කරනවා අපි මේ පියවි ඇසට පෙනෙන ලෝකයට වඩා එහා ලෝකය कोई तरह सुंदराई दे मे ताउतिशा भावन कोई तरह काम रागे युक्ताई दे ये देखला ඒට ආශාව පුදවා ගන්නවා අහනවා ඔබට දිව්‍ය අප්සරාවද හොඳ ජනපද කල්යාණීද හොඳ කියලා. උන්වහන්සේ කල්පනා කරනවා ජනපද කල්යාණීට වඩා බලන්න සිතක චපල බව දිව්‍ය අප්සරාවන් හොඳ බව කියනවා. අන්නේ එහිදී කොමක්ද සිද්ධ වෙන්නේ? ඔබට මෙම දිව්‍ය අප්සරාවන් අවශ්‍ය නම් මම දෙන මේ කමඨහන් භාවනා වඩලා ඔබ මේ தත්ත්වයටපත් විය යුතුයි කියනවා. අනේ හරි උනන්දුවෙන් වෙනදාට වඩා උමනාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු කමඨහන් අරගෙන උන්වහන්සේ භාවනා කරනවා. ටික දිනක් භාවනා කරනකොට උන්වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි තත්ත්වයන් පසුකොට උතුම් අරිහත් ඵලයටපත් වුණා පින්වතුනි. නන්ද මහරහතන් වහන්සේ නමක් දැන් ඉන්නේ රහත් ඵලය උරුම කරගෙන. බුදුරජාණන් වහන්සේ දැන් සිදුවීම දන්නවා. උන්වහන්සේ දෙවසින් මේ දකිනවා. නන්ද හාමුදුරුවෝ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා මෙන්න මේ විදියට. කොහොමද නන්ද දෙව්ලොව පැත්තේ දෙවගොන ගන්නද නුඹ සිත ඇත්තේ
කලමිය වැඳිරි සමානයි බැඳි සෙනෙහසකට නං අවමානයි දෙවඟ නොගන්නද බවුම් අඩන්නේ එසේ වඩාවෝ ඵලය ලබන්නේ අපට ඇත්තේ තිලෝවාග සමිඳා හොඳින් භාවනා කෙරුවලු එමදා දැන් කොමක්ද සිද්ධ වෙන්නේ ඒ රහත් ඵලයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ මහනවා කොමද නන්ද ඉස්සර වාගේද තවම සිතුවිලියක්ද ජනපද කලමිය ගැනම කරනට ඇකිද කමටානට සිත දුම ගැටක් වේ